හායි යාළුවනේ ඉතින් කොහොමද? ඉතින් අන්න අදත් ගෙනලා තියෙන්නේ රුයා ගේමින් channel එකකින් අලුත් වීඩියෝ එකක්. ඉතින් අද කරන්න යන්නේ යාළුවනේ දැන් ඔයාලකට හැමෝම ප්‍රශ්නයක් තමයි මම දැන් මේ බස් ස්ක්‍රීන් දාලා ගහනවා. ඉතින් ඒක කොහොමද දාගන්නේ කියලා ඉතින් මම අද කරන්න යන්නේ ඒකයි. සුපිරියට බස් එකක් හදාගන්න විදිය තමයි කරන්න යන්නේ. ඉතින් යාළුවනේ මෙන්න මෙතන ගෑරේජ් එක කරන්න ඕනේ. ගේම් එක ඕපන් කරලා ගෑරේජ් යන්න ඕනේ. ඉතින් මේක නම් මම මේ ඩවුන්ලෝඩ් කරලා දාගත්තු ස්ක්‍රීන් එක. මේක මෙන්න මෙතන ස්ප්‍රේ එකක් වගේ ගියාම මෙන්න මෙතන තියෙනවා. මේකෙන් බලන්න පුළුවන් මේකේ තියෙන ස්ක්‍රීන්. ඔන්න නෝමල් එක තියෙනවා. මොකක් තියෙනවා. මේක ඕක. ඔය ටික විතරයි යාළුවනේ මේකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මම කරන්න යන්නේ අද වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. ඉතින් ඔයාලා මේක බලන්න channel එක subscribe කරන්න. like එකක් දාන්න, share කරන්න, WhatsApp group එක follow කරන්න. ඉතින් අද මෙන්න යන්නේ එක. මෙන්න මෙතන තියෙන compound lever කියලා. ඒක ඔබන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ මෙතන මේ add lever කියලා තියෙනවා. ඒක ඔබන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ මේ මම හදලා තියෙන මේවා තියෙන. මේ වගේ මොකක් හරි මේකක් මේ හදාගන්න ඕනේ. මේ හරි ඉතින් මම කරන්න ආය අලුතෙන් කියලා දෙන්නම්. යාළුවනේ මේකට මෙහෙම කස්ටම් ලිවර් දාලා අලුතෙන් මේට අමතරව තියෙන එක මේ කියන්නේ බස් මේකට අපි ස්ටිකර් එකක් ස්ක්‍රීන් එකකින් දාගන්න විදිය. ඉතින් යාළුවනේ මෙහෙම ගේම් එකෙන් අයින් වෙන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ Google එකට ගිහිල්ලා සර්ච් කරන්න ඕනේ මෙන්න මෙහෙට මම සර්ච් කරලා තියෙන්නේ ස්ක්‍රීන් බස් ස්ටිකර් ඩවුන්ලෝඩ් කියලා. ඊට පස්සේ යාළුවනේ මේ වගේ එනවා බස් ස්ටිකර් වගේ ස්ක්‍රීන් මේ වගේ. ඊට පස්සේ අවශ්‍ය එකක් තෝරගන්න ඕනේ. මගේ මේකක් තියෙනවා මේ ටික තියෙන හින්දා මම මේක ටිකක් බලනවා. ඊට පස්සේ ගිහින් බලන්න තියෙන්නේ මෙහෙම පොඩ්ඩක් යටට තව මොනවා හරි කුණු දේවල් තියෙනවද කියලා යාළුවනේ. මේ වගේ තමයි තියෙන යාළුවනේ. මට සෙට් වෙන්නේ නැහැ මේක තරම්. ඊට පස්සේ යාළුවනේ මෙහෙම ඩවුන්ලෝඩ් මේ ඉමේජ් එක කියන එක ඔබා ගන්න ඕනේ. ෂෙයා එක වැටුණා. ඊට පස්සේ ඩවුන්ලෝඩ් වුණාන් පස්සේ අපි අහපව යන්න ඕනේ අපේ ගේම් එකට. මෙහෙම ගේම් එකට ආවන් පස්සේ යාළුවනේ අපි මෙහෙම මේ කස්ටම් ලිවර් කියලා තියෙන නැත්නම් ඇඩ් ලිවර් යන්න ඕනේ. අපි ඉස්සෙල්ලා මේව එකක් හදා ගන්න ඕනේ. දැන් මේව දාන්න මේ channel එකක් වගේ එකක් හදා ගන්න ඕනේ. ඉතින් අපි channel එක හදන්න යන්න ඕනේ settings එකට. අපි channel එක හදලා ආයෙ ගේම් එකට. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ වගේ my file කියන එකට ආවන් පස්සේ මෙන්න මෙතන තියෙනවා pictures කියලා. pictures ඔබන්න ඕනේ. ඊට පස්සේ මේ මෙන්න මෙතන screenshot තියෙන්නේ. අපි ඩවුන්ලෝඩ් කරපගෙන යනවා. ඊට පස්සේ මේක ඔබන්න ඕනේ. ඊට පස්සේ මේ කොහොමම ඔබන් ඉද්දි යාළුවනේ සුදු වෙනවා නේ. ඊට පස්සේ හරිලා වුණාම මෙහෙම copy කියන එක ඔබන්න ඕනේ. copy එබුවන් පස්සේ මෙන්න මෙතන new folder කියලා තියෙනවා. අපි ඉස්සලම folder එකක් හදාගමු. මම ගහනවා රුවියා YT කියලා. නැත්නම් YT channel ගහන්නේ මම රුවියා YT කියලා ගහලා තිබ්බේ. මම YT channel කියලා ගහලා ඕකේ කරනවා. ඊට පස්සේ යාළුවනේ මෙන්න එතන අපි හදලා තියෙන YT channel කියලා. YT channel කියන එකට ඔබනවා. ඊපස්සේ මෙන්න එතන past කියන එක ඔබනවා. අපි ඊට පස්සේ ඒක ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් ගේම් එකට යමු. ඊට පස්සේ යාළුවනේ දැන් ගේම් එකට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මෙහෙම මෙහෙම තියෙන්නේ. කස්ටම් ලිවර් ගුවන් පස්සේ ඇඩ් ලිවර් කියලා තියෙනවා. ඇඩ් ලිවර් දෙනවා. ඊට පස්සේ අපිට මේ බ්‍රවුස් කියලා තියෙන බ්‍රවුස් එක ඔබන්න ඕනේ. බ්‍රවුස් එක බුවන් පස්සේ යාළුවනේ මෙන්න මෙතන මේ වගේ හරිද? ඒක ඔබලා දැන් අපි හදාගත්ත මේව ෆෝල්ඩර්ස් මේක තියෙනවානේ. ඒක මෙන්න මෙතනින් බලන්න ඕනේ. පොඩ්ඩක් ඉන්න යන්නේ. නෝක ඔබලා බලන්න ඕනේ. පොඩ්ඩක් යටට යන්න ඕනේ. අපි ගහුවේ YT channel කියලානේ. YT channel එනවාද බලමු. මේනේ යාළුවනේ YT කියලා. මේක ඔබන්න ඕනේ.
නේද යාළුවනේ. ඊට පස්සේ මෙහෙම අපි මගේ අරක මේ මොකක් හරි වෙලා ඩිලීට් වෙලා යාළුවනේ. මම කලින් හදාගත්ත එකක්. ඔයාලා හදාගන්න දන්නවනේ. ඊට පස්සේ ඔහම එතනින් තේරුවන් පස්සේ ඔයාලා channel එක එනවා. ඊට පස්සේ මේ මෙතන මම වෙන එකක් ගහලා තියෙන්නේ. කූඹියෝ එක. ඊට පස්සේ මෙතන මේ user search කියන එක මේක දෙන්න ඕනේ. user this මේ follower කියන එක දෙන්න ඕනේ. මෙතන ඕල දාන්න ඕනේ. හරි. ඊට පස්සේ යාළුවනේ මේ YT කියන එක මෙන්න මෙතන පේනවා. YT එක ඔබලා ඊට පස්සේ යාළුවනේ මේ ස්ක්‍රීන්ෂොට් මේකනේ. ඒක බලලා ඊට මෙතන ලෝඩ් කරන්න. ලෝඩ් කරාන් පස්සේ මෙන්න මෙහෙම වැටෙනවා. හරි යාළුවනේ. මං අති මේක ස්ක්‍රීන්ෂොට් එක ගැහුවා. ස්ක්‍රීන්ෂොට් ගහති පොඩ්ඩක් මේ අර තෙන් තියෙන ඇල්බම්ස් මේ ටිකත් වැටිලා. ඒ ටික මේ හානියක් නොවෙන්න ලස්සනට මේක ගහගන්න. ඉතින් එහෙම තමයි යාළුවනේ මේ වස්සකට ස්ක්‍රීන් මේක මේ ස්ටිකරයක් දාන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබ්බ. ඉතින් වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරන්න, follow කරන්න, WhatsApp group එකට like කරන්න, share කරන්න. ඉතින් මේ අතට ගිහින් එන්න යාළුවනේ. ඉතින් නිවන්න යනවා ලස්සනයි. ඉතින් අතට ගිහින් එන්න යාළුවා හැමෝටම ජය වේවා. මම රුයා ගේමි YT